උඹලට වෙලා තියෙන්නේ ඕකනේ. උඹලා කාලා කන්නේ වෙලා තියෙන්නේ. මම වගේ බිස්නස් එකක් කරපන්. ප්ලේන්ටි විකුණලා කවුද බං ගොඩ ගියේ? ඔන්න ප්ලේන්ටිද මේ කසිප්පු. ඔබ මාර බුලට් එක ගන්නේ බං. ඔබ මේ කේතලේ දාගෙන හදන්නේ කසිප්පුද එතකොට? නැතු උඹ මට කියන්නේ වෙලිමල් හදලා විකුණන්න කියලාද? මේ පොඩ්ඩක් හිටපන් ජීප් එක සද්දයක් එන්න. ඉම්බං කසිප්පු හදනවා නම් හොඳ ලොකුවට බැරල් එහෙම අරගෙන කරන්න එපයි වැඩේ. අනේ බං උඹලත් මහ උපංගේ ප්‍රභා සංශ්ලේෂණ පොල් මැට්ටෝ යකෝ එතකොට තමයි බං චැක හිතෙන්නේ. මොකද්ද ඒ හරුපේ? යකෝ ඒ බැරල් අරගෙන හත් ගහගෙන මේ කම්බි රෝල වලුයි මොන කරදර වැටද බං. අනිත් එක හෙන ඇටෙන්ෂන් නේ බං. එහෙම වුණාම දැන් බලහන්කො මෙහෙම හදද්දි කාටවත් චැක හිතෙන්නේ නැහැ. උඹ උනත් ඉතින් මම ප්ලේන්ට් විකුණනවා කියලානේ. සැක හිතුනොත් අනේ බං මේ මූසල කතා නොකිය හිටපන් මේ උදේ පාන්දර බිස්නස් එකක් කරගන්න හදන වෙලාවේ. ඒ උනාට බං උඹලට හෙන ගහනවා බං ඔය කරන වැඩවලට. ලොන්ට පොල් ලීන් වැඩි හුලං කොට ඔතෝ මගේ වඳුරු කුමාර පහ ගන්න තු හිටපන්. හොඳේ එන ගහන්න ටොපික් දුන්නොත් මෙතන නොබී ඉඳි. හරි මේ බඩු හොඳයිද වදිනවද? අදිනවද? ආලා බලපන්කො සිරිපාල්ලගෙන් උදේට එන්නේ සරමෑන්දගෙන යන්නේ අන්ඩර්ස්කර්ට් මේ ෂෝට් පිටි. ක්‍රීඩාවට මේ එහෙම නෙමෙයි පොලිසියෙන් පැන්නොත් මොකද්ද කරන්න කියපන්. මුකුත් කරන්න දෙයක් නෑ බං වෙනේ උන්ට වගේ මට තියෙන්නේ මේ කේතලේ ගන්න විතරනේ හුචස් ගාලා කේතලේ ගත්ත ඩකස් ගාලා රන් දෙන්නලා වැටෙන් පැන්න මම දියුවා. මීඩියා එක හොඳට ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ලයික් කරන්න thank you.